ජීවිතය කියන්නේ ඔයාට ලැබුණු වටිනා අවස්ථාවක්. ඔයාට මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. ජීවිතේ සුන්දර දසුණක් එය අගය කරන්න. සුන්දර සිහිනයක් එහි අසිරිය විඳින්න. ජීවිතය අභියෝගයක් නොබියව මුණ දෙන්න. ඔයා ගොඩාක් ශක්තිමත් වෙන්න. ලොකුම ලොකු වගකීමක් එය නිවැරදිව සම්පූර්ණ කරන්න. ජීවිතයේ තරගයක් හොඳින් ක්‍රීඩා කරන්න. ජීවිතය පොරොන්දුවක් එය ඉටු කරන්න. පසුතැවිල්ලක් එයින් මිදෙන්න. ගීතයක් ලස්සනට ගායනා කරන්න. අරගලයක් එය පිළිගන්න. ජීවිතය වික්‍රමයක් එයට අභියෝග කරන්න. ජීවිතය වාට ලැබුණු වටිනා තෑග්ගක් එය ආරක්ෂා කරන්න. ජීවිතය සුන්දරයි ඒ විඳිනකොට. ජීවිතය අසුන්දරයි විඳවනකොට. ඔයා ජීවිතය විඳින්න ආසයි. ඒත් ගොඩාක් වෙලාවට ඔයා මම මේ ජීවිතේ විඳවනවා. එහෙම වෙන්නේ අපි මේ ජීවිතය තුළ ගොඩනගාගෙන තියෙන අසීමිත බලාපොරොත්තු ආශාවන් නිසා නේද? බලාපොරොත්තු වැඩි වෙන තරමට ජීවිතයට එකතු වෙන දුක වැඩි. ආශාවන් වැඩි වෙන තරමට ජීවිතයට එකතු වෙන වේදනාවත් වැඩි. ඒ නිසාමයි අද ගොඩාක් දෙනා විඳින්න තියෙන ජීවිතේ විඳවන්නේ. පාසල් කාලය තුළ නොයෙකුත් විභාගවලට මුහුණ දීලා දැනුමෙන් සන්නද්ධ වුණත් ගොඩාක් මිනිස්සු මනුස්සකමින් පිරිහෙනවා. මුදල් හම්බ කරන එක ජීවිතයම කරගෙන රැකියාවක් තුළ ඔයා මම සිර වෙනවා. ඒකෙන් ඔයාගේ නිදහස සීමා වෙනවා. එයින් නොනවතේ දැඩි මානසික ආතතියකට ඔයාව පත් වෙනවා. විවාහ වෙලා පෞල් ජීවිත ගත කරනකොට සාමිය බිරිඳ දරුවන් වෙනුවෙන් සිය කාලය කැප කරනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ජීවිතය කියන්නේ මේකද? මනුස්ස ජීවිතය තුළ සම්බන්ධතාවලට වැදගත් තැනක් හිමි වෙන්න ඕනි. නමුත් මේ සියලු දේ එක්ක ජීවිතේ විඳින්න මිනිස්සු උත්සාහ කරන්නේ නැහැ. රැකියාව තුළ කාර්යබහුල වෙමින් පෞල් සංස්ථාව ගෙන යාම පිළිබඳව පමණක් සැලකිලිමත් වෙන මිනිසුන් අතර වෙනස්ම මිනිසෙක් වෙන්න. ඔයාටත් පුළුවන් නම් ඒකයි වැදගත්. ඔයාට හිතුණා නේද මොකද්ද මේ වෙනස්ම මිනිසෙක් වෙනවා කියන්නේ කියලා? ජීවිතයට බලාපොරොත්තු ආශාවන් තියෙන්න ඕනි. ඒත් ඒ බලාපොරොත්තු ආශාවන් බිඳ වැටෙන අවස්ථාවල ඒවට මුහුණ දීමේ හැකියාවත් ඔයාට තියෙන්න ඕනි. පෞල් ජීවිතය තුළ රැකියාව තුළ උද්ගත වන ප්‍රශ්න නිවැරදිව විසඳා ගන්න ඉවසීමෙන් හා බුද්ධිමත්ව සිතා බලා කටයුතු කරන්න. අද සමාජයේ ගොඩාක් තරුණ තරුණියන් දැඩි ලෙස ආශාවන් වලට වහල් වීම නිසා ජීවිත කීයක් විනාශ වෙලා තියෙනවද? මත්ද්‍රව්‍ය මත්පැන් නිසා තරුණ ජීවිත කීයක් අයාලේ ගිහින් තියෙනවද? තරුණ තරුණියන්ගේ හිතුවක්කාර තීරණ නිසා දෙමාපියන් කොච්චර අසරණ වෙලා තියෙනවද? ආශාවන් වලට අධික ලෙස වහල් වීම නිසාම සිද්ධ වුණු දේවල් නේද? චුට්ටක් නැවතිලා හිතන්න. මේ සියලු දේට විසඳුමක් තියෙනවා. සෑම විටම බුද්ධිමත්ව සිතා බලා තීරණ ගන්න. ඉවසීමෙන් කටයුතු කරන්න. ආශාවන් වලට ඇබ්බැහි වෙන්නේ නැතුව ඔයාගේ ජීවිතේ කටයුතු කරන්න ඔයා මතක තියාගන්න. අමාරුවෙන් හම්බුණු මේ මනුස්ස ජීවිතය ඔයා සතුටින් ගෙවන්න. විඳින්න තියෙන ජීවිතය විඳවන්න එපා. මාව සබ්ස්ක්‍රයිබ් කරපු හැම ආදරණීය හිතකටම ගොඩාක් ස්තුතියි. පරිස්සමින් සතුටින් ඉන්න. good luck.